හෙලෝ ඉතින් කොහොමද? ඔන්න අදත් මං ආව පොඩි මාළු රෙසිපියක් අරගෙන. මේ තමයි බාසා ෆිලෙට්ස්. මම මේ ෆ්‍රෝසන් ගත්තේ. ඉතින් ඒක පොඩි තීරු වලට කපලා පොඩි පොඩි කොටු කෑලි වගේ කපා ගන්නවා පොඩි සයිස් එකට. ජාති හදන්න වෙලාව නැති වෙච්ච දවසක ෆ්‍රයිඩ් රයිස් එකක් එක කන්න තමයි මම මේක හැදුවේ. ඉතින් ඔන්න දැන් කපලා ඉවරලා ඒකට ලුණු ටිකක් දාගෙන කහ ගම්මිරිස් ටිකකුත් දාගෙන හොඳට මැරිනේට් කරලා පොඩ්ඩක් පැත්තකින් තියනවා. ඒකට පොඩ්ඩක් ලුණු ගම්මිරිස් අල්ලනකන් මං හදා ගන්නවා බැටර් එකක්. ඒ බැටර් එකට පාම් පිටි, ඊට පස්සේ කෝන් ෆ්ලවර්, ඊට පස්සේ ලුණු, කහ චුට්ටක් ඒ ඔක්කොම දාලා හොඳට මික්ස් කරලා වතුර ටිකකුත් දාගෙන බැටර් එකක් වගේ හදා ගන්නවා. පොඩ්ඩක් thickness එක තියලා වැඩියම දිය කරගන්නත් එපා. තව දෙයක් මට අමතකුණානේ කියන්න. මම මේකට බිත්තරයකුත් කඩලා දැම්මා. කැමති අය විතරක් දාගන්න. නැත්තම් thickness එක පොඩ්ඩක් තියලා හදාගත්තම බිත්තර ඕනෙත් නැහැ. ඒ බිත්තරේ දාන එක වීඩියෝ වෙලා නැහැ. දැන් මම පොඩ්ඩක් තෙලේ බදින්නයි යන්නේ. හැමදාම එහෙම තෙලේ බැදලා කන්නේ නැහනේ. ඉතින් ලහිටලා පොඩ්ඩක් කෑවට කමක් නැහැ. ඔන්න ඉතින් දැන් මේ මාළු කෑලි ටික මම අර බැටර් එකේ දාලා හොඳට ඩීප් ෆ්‍රයි කරන්නයි යන්නේ. බැටර් එකට බිත්තර දාන්න කැමති නැති කෙනෙක්ට කෝන් ෆ්ලවර් ටිකක් වැඩිපුර දාන්න වෙයි. නිකන් හරි බැටර් එක මාළු කෑලි වල ඇලවෙන්නේ නැහැ වගේ නං. මම බිත්තරයක් දාපු හින්දා ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ මට. මේක මම බදින්න කලින් එයා ෆ්‍රයි එකේ try කරා. එනකොට මේ වගේ රස්සනට ක්‍රිස්පි එකට එන්නේ නැහැ. ඒ නිසා තෙලේම බැද්දා. ඉතින් දැන් මම තව පොඩි වැඩ කෑලි ටිකක් කරන්න ඉන්නවා. එනකොට එහෙම කරන්න ඕනෙත් නැහැ. මෙහෙම බැද්දම නිකන් කන්නත් පුළුවන්. ඔන්න ඉතින් දැන් කතාවෙන් කතාව මම මාළු ටිකක් බැදගෙන ඉවරයි. දැන් ඔන්න ආයිත් පෑන් එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් දානවා ඒකට රත් වෙන්න. මම ඔය කලින් කපාගෙන කරගෙන ලෑස්ති වෙච්ච ಜಾති ටික ඕකට පිළිවෙලට දාන්නයි හදන්නේ. ඔන්න මුලින්ම මම අර රත් වෙච්ච තෙල් එකට ඉඟුරු සුදු ලුණු ටිකක් දාගෙන ඊට පස්සේ ඒකට රම්පේ කරපිංචා ඒ ඔක්කොම දාගෙන පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස් ටිකක් හොඳට දැවිල්ල කැමති කට්ටියට වැඩිපුර දාගෙන මේක හොඳට කෑලි මිරිස් ටිකක් බැදෙන්න දෙනවා. ඊට පස්සේ ඒකට සෝය සෝස් ටිකක් දාලා ටොමැටෝ සෝස් ටිකකුත් දාගන්නයි ඕනේ. මේකට ඇති පදමඩ ලුණු ටිකක් දාගෙන සීනි චුට්ටකුත් දාගෙන ඊට පස්සේ වතුර චුට්ටකුත් දාගන්න. එතකොට මේක හොඳ සෝස් එකක් වගේ හැදිලා දැන් මේකට ලුණු, මාළු මිරිස්, කැප්සිකම්, රෙඩ් ඕන පාටක් දාගෙන පාට දාගෙන ඒ ටිකත් ඔක්කොම මික්ස් කරලා අර බැදගත්තු මාළු ටික උඩින් දාලා පොඩ්ඩක් කලවම් කරගන්නයි තියෙන්නේ. මේක කලවම් කරද්දී කැඩෙන්නේ නැති වෙන්න මාළු ටික හිමීට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට කෑලි කපාගත්තු තක්කාලි ටිකකුත් පොඩ්ඩක් දාලා පොඩ්ඩක් හොලලා කරලා ලාවට මික්ස් කරලා ගන්න. ඒක මං හදාගත්තේ නිකන් මාළු ඩෙවල් එකක් වගේ. ඔන්න ඉතින් දැන් ඕක හදලා ඉවර වෙද්දිම සුවඳට එනම කට්ටිය කන්න. මේ පේනවනේ දුව ආවා. ඒවනම් හරි ආසයි යා කන්න. ඔන්න ඉතින් පපඩ මුකුත් කටේ දාන් එයා ගියා. දැන් ඉතින් මම රස බලන වෙලාව. සුපිරි. එහෙනම් ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෆලෝ කරන් යන්න හොඳේ. එහෙනම් අපි ගියා. බයි.